දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් එක්ක විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම අවස්ථාවට දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, දිලික් ජයවීර, රිෂාඩ් බදුද්දීන් සහ රවි කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. දැනට පවතින වාතාවරණය තුළ රටේ ජන ජීවිතයට බලපෑමක් ඇති වී ඇති අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වී ඇති බව පක්ෂ නායකයන් පෙන්වා දුන්නා. ඒ පිළිබඳව නැවත වතාවක් ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරනු පිණිස පෙරවරුවේ ගරු කතානායකතුමා හමුවීමට විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කරන ලදී. එම අවස්ථාවේදී විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදී නිදහසේ සහ ස්වාධීනව කටයුතු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම ගරු කතානායකතුමා සතුවන බව අවධාරණය කිරීමට කටයුතු කළ යුතුයයි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නා. මතුව ඇති තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමට පොලිස්පතිතුමා සහ ප්‍රභු ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේයි පක්ෂ නායකයන් තීරණය කළ ලදී. ඒ අනුව කතානායක හමු පක්ෂ නායකයන් එකී තීරණ හා යෝජනා පිළිබඳව කතානායකවරයා දැනුවත් කරන ලදී.